අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද අපේ pen drive එකක් එතනින් ගියාම අපේ SD card එකක් අපේ partition එකක් computer එකේ තියෙන lock කරන්න කියලා. මේකට අපිට කිසිම software එකක් ඕන වෙන්නේ නැහැ. මේකට Windows ලා විසින්ම පාසුකම දීලා තියෙනවා. හරි, අපි යම් වීඩියෝ එකට. ඔයා ඔයාගේ ඩිස්ප්ලේ එක ඔන් කරලා ඔයාට දැන් pen drive එකක් lock කරන්න ඕන. ඔයාගේ pen drive එක plug කරන්න. plug කරාට පස්සේ ඔයාට ඔය lock කරගන්න ඕන partition එක select කරලා මෙන්න මෙතන මේ drive tool යන්න. මෙතන මේ drive tool ගියාට පස්සේ මෙතන මේ තියෙන BitLocker click කරන්න. BitLocker click කරාට පස්සේ tune on BitLocker කියන එක click කරලා මේ වගේ ඔයාට interface එකක් දකින්න පුළුවන් වෙයි. මෙතන මේවා use password to unlock the drive කියන එක දීලා ඔයාගේ password එක මෙතන ගන්න. මමගේ password එක ගන්න. ඊට පස්සේ මෙතන next කියන බටන් එක පොඩ පස්සේ මෙතන මේ වගේ interface එකකට මේ interface එකට ආවට පස්සේ මෙතන මේ save to file දීලා මෙතන තියෙන ඔයාට කැමති තැනක මේ file එක save කරගන්න. මේ file එකෙන් වෙන්නේ ඔයාගේ BitLocker එකේ password එක අමතක වුණොත් එහෙම මෙතන තියෙන recovery key එකේ ඔයාගේ BitLocker එක unlock කරලා දාන්න. ඔයාගේ partition එක unlock කරලා දාන්න. හරි, මම මෙතන මේක save දීලා මෙතන මේ next කියන බටන් එක ඔබනවා. මෙතන ඔයා මේ කිසිම setting එකක් වෙනස් කරන්න නැතුව custom setting එක දීලා next දීලා start encrypt දෙන්න. ඊට පස්සේ ඔයාගේ partition එක මෙතන lock වෙලා කියලා පෙන්නයි. මෙතන මේ lock වෙලා කියලා පෙන්නන්න නැත්තේ ඔයාගේ මෙතන මේ සුදු පාටට වගේ තියෙනවා නම් ඔයා PC එක off කරලා on කරන්න නැත්නම් ඔයා pen drive එක අන්නම් ගහලා තියෙන්නේ pen drive එක ගලවලා ආයෙ plug කරන්න. එතකොට මේ lock එක වැටිලා තියෙයි. ඊට පස්සේ ඔයාට මේ lock එක unlock කරන්න ඕන password එක ගහන්න ඕන වෙනවා. හරි guys, අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. වැරදි මොනවද තියෙනවා නම් comment කරලා කියන්න. තව දැනගන්න මොනවද තියෙනවා නම් comment කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න. වීඩියෝ එක හොඳයි නම් subscribe පාරක් දාලා යන්න.